News 1 Lanka today. පාසල් සහ රාජ්‍ය ආයතන සඳහා නිකුත් කරනු ලබන නව චක්‍රලේඛයක් සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ඊයේ අදහස් දක්වා හෙට දිනේ චක්‍රලේඛයක් නිකුත් කරනවා රාජ්‍ය පරිපාලන ලේකම්වරයා හරහා රජයේ සියලු අමාත්‍යාංශ දෙපාර්තමේන්තු සියලු රාජ්‍ය ආයතන වල මත්ද්‍රව්‍ය නිවාරණ කමිටු පිහිටුවන්න කියලා. හෙට දිනේ චක්‍රලේඛයක් නිකුත් කරන අධ්‍යාපන ලේකම්වරයා හරහා මේ රටේ සියලුම පාසල් වලට විශ්වවිද්‍යාල වලට අධ්‍යාපන ආයතන වලට ඒ අධ්‍යාපන ආයතන වල පාසල් වල මෙවැනි මත්ද්‍රව්‍ය නිවාරණ කමිටු පිහිටුවන්න කියලා. මේවා සම්ප්‍රදාය කමිටු විය යුතු නෑ. එහෙම වෙන්න බෑ. විදුහල්පතිවරයා ඔය ආයතන ප්‍රධානිය වග බලා ගන්න ඕනේ. තමගේ පාසල මත්ද්‍රව්‍යෙන් තොර පාසලක් බවට තහවුරු කරන්න ඕනේ. ඊට අමතරව අපි ජනාධිපති ලේකම්වරයාට උපදෙස් දුන්නා චක්‍රලේඛයක් නිකුත් කරන්න කියලා සමාජ සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා වෙත රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලය දැනට තියෙන සමාජ සුබ සාධන අමාත්‍යාංශ යටතේ සංවිධාන 1200ක් ලියාපදිංචි වෙලා තිනවා ඒවට උපදෙස් දෙන්න කියලා රාජ්‍ය නොවන ආයතන තුලත් මේ කමිටු ස්ථාපිත කරන්නේ. කිසිම සමාජ තීරුවක් ආයතනයක් රාජ්‍ය නොවන ආයතනයක් අත නැහැර සමස්ත සමාජය පුරාම මේ මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් දැනුවත් වීම සක්‍රිය වීම මැදිහත් වීම කියන කාරණයට අවශ්‍ය සියලු පියවරයන් අරන් තියෙනවා. රට තොට පුවත් දැන් ඇසුරු සැනින් ඔබ වෙත. News 1 Lanka today. True is soon.